Dr. Chandra Jayasuri YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපිට මේ ලෙඩෙක් ආවා මේ උගුරු රිදෙනවා කියලා. ඒ වගේම විශාල වෙච්ච සෙන්ගිඩි දෙකක් තිබ්බා. ඒ සෙන්ගිඩි උඩ කහපාට පැචස් වගේක් තිබ්බා. සෙන්ගිඩි දෙක නිකන් මෙහෙම ලං වෙලා තිබ්බා මේ වගේ ගානටම. මෙහෙම ලං වෙලා තිබ්බ හුස්ම ගන්නත් පොඩි ඉඩක් තිබුණේ. ඊට අමතරව අම්මා කිව්වා යාගේ මේ පිටිපස්සේ පොට්ටේ ඔළුව තියනවත් බැරි තරම් මෙන්න මෙහෙම මේ ගෙඩි තියනවා කියලා බෙල්ලෙත් තව කුද්දටි වගේකුත් තිබුණා. ඒ වගේම එයාට මම බලන වෙලාවෙ උණ තිබ්බේ නෑ. ඊට ඉස්සෙල්ලා උණ තිබුණා කියලා කිව්වා. ඉතින් එයාට හුස්ම ගන්නත් අමාරු නිසා එයාට ඇඟට පණ නෑ. බැරිකම වගේ තිබුණා. ඉතින් අපි ආව ඇඩ්මිට් කරා. මොකද මේ ලෙඩේ මට බලපුවම තේරුණා ඒක ග්ලැන්ඩියුලර් ෆීවර් කියන ලෙඩේ කියලා. ග්ලැන්ඩියුලර් ෆීවර් කියන්නේ වෛරස් එකකින් හැදෙන ලෙඩක්. ග්ලැන්ඩියුලර් කියන්නේ ග්ලෑන්ඩ්ස් කියන්නේ කුද්දෙටි වලට. කුද්දෙටිත් එක උණ ගන්නවා. ඒතකොට සෙන්ගෙඩි කියන්නේ අපේ මේ වසා පද්ධතියේම කොටසක්. සෙන්ගෙඩි දෙක එතකොට බෙල්ලේ තියෙන ඇඟේම තියෙන මුළු කුද්දෙටි, liver එක, ප්ලීහාව, ස්ප්ලීන් කියන එක ඒ ඔක්කොම අයිති වෙන්නේ මේ අපේ මේ වසා පද්ධතියට. ඒකේ ප්‍රධාන කාර්යය තමයි අපිට ආරක්ෂාවක් ලබා දෙන එක, ප්‍රතිශක්තිය ලබා දෙන එක. ඒකෙන් ඇන්ටිබොඩීස් හැදෙනවා. එතකොට නමුත් මේ වෛරස් එක මේ වසා පද්ධතියට බැට දුන්නාම මේ විදිහට ලෙඩාට උණ ගන්න මේක බෝ වෙන්නේ සාමාන්‍ය කෙලවලින්. ගොඩක් වෙලාවට තරුණ ළමයි අතර මේක තියෙනවා කියලා හිතනවා. ඒගොල්ලන් අර කිස් කරනකොට අර හැම එකෙනකින් අනිත් එක්කෙනාට බෝ වෙන්න පුළුවන්. ලෙඩේ හොඳ වෙලා 6 මාසයක් යනකනොත් වෛරස් එක තියෙන්න පුළුවන්. ඒතර උණ නැති කෙනෙක් එක්ක කන්ටැක්ට් තිබ්බත් මේක බෝ වෙන්න පුළුවන්. මේකෙන් ඉමුනිටි එකකුත් එනවා හැදුනහම. එතකොට දැන් මේ ළමයාව අපි ඇඩ්මිට් කරලා එයාගේ ටෙස්ට් ටිකක් කරා. ෆුල් බ්ලඩ් කවුන්ට් එක කරා. ඒකෙදි අපිට දැනගන්න තිබුණේ නියුට්‍රොෆිල් white cell count එක 19000ක් විතර තිබුණා. හැබැයි ඒකේ අර මේ වෛරස් ආසාදනයේදී වැඩි වෙන්නේ ලිම්ෆොසයිට්. ඒක තමයි වැඩි වෙලා තිබුණේ. නියුට්‍රොෆිල් නෙමෙයි. ඒ වගේම එයාගේ CRP කියන්නේ බැක්ටීරියා ආසාදනයේදී වැඩි වෙන එකක්. එයාගේ එකක් තිබුණේ හුඟක් අඩුවෙයි. එතකොට මේ දෙකෙන්මත් මට තහවුරු වුණා මෙයාට තියෙන්නේ මේ වෛරස් ආසාදනයක් තමයි කියලා. ඊට පස්සේ අපි බ්ලඩ් පික්චර් කියලා පරීක්ෂණයක් කරා. ඒකෙදිත් මේ ලිම්ෆොසයිට්ස් තියෙනවා කියලා තහවුරු වුණා. ඊට අමතරව අපි යාගේ බඩේ ස්කෑන් එකක් කරා. බඩේ ස්කෑන් එකක් කරාම එයාගේ liver එක නම් ඉතින් ලොකු වෙලා තිබුණේ නැහැ. ස්ප්ලීන් එක නැත්නම් ප්ලීහාව කියන එක ටිකක් ලොකු වෙලා තියෙනවා කියලා කිව්වා. ඒ වගේම එයාගේ මේ අපිට liver functions ඒ කියන්නේ liver function කරාම ඒවා එන්සයිම් වැඩි වෙලා තිබුණා. මොකද මේ ලෙඩේ liver එකටත් පොඩ්ඩක් බැට දෙන ගතියක් තියෙනවා. ඒ හින්දා liver enzyme උත් වැඩි වෙලා තිබ්බා. ඊට අමතරව අපි යාගේ ECG එකක් කරා. මොකද viral ආසාදන heart එකට බලපාන්න පුළුවන්. අපි දැන් වෛරස් ආසාදනයක් හැදුනම රෙස් කරන්න ඕනේ කියන්නේ ඒකයි. අපි රෙස් කරේ නැත්නම් heart එකට බලපාලා තිබුණොත් අපිට heart එකට දරා ගන්න බැරි වෙන්න පුළුවන්. මේක යාගේ ECG එකේ තිබුණා මේ පොඩි මේ වෙනස්කම් වගේක්. ඉතින් ඒ නිසා අපි යාට තරය අවවාද කරා පුළුවන් තරම් දුරට රෙස්ට් එකේම ඉන්න කියලා. බාත්රූම් එකට යන්න එහෙම බහලා ගියට කමක් නැහැ. නමුත් වෙන බර වැඩ මොකද කරන්න එපා. පුළුවන් තරම් ඇඳේම ඉන්න කියලා තමයි අපි අවවාද කරේ. එයාට ඇත්තටම මේ වෛරස් ආසාදන වලට ඇන්ටිබයොටික් දෙන්න ඕනේ නැති වුණත් අපි යට ඇන්ටිබයොටික් එකක් දුන්නා. මොකද එයාගේ අර උගුර වටේ කහ පාටට බැඳලා තිබ්බ මොනොනියුක්ලියෝසිස් එක කහ පාටට බැඳෙනවා. නමුත් ඊට අමතරව දෙවෙනි සෙකන්ඩරි බැක්ටීරියා කියන්නේ මේක උඩින් බැක්ටීරියල් ආසාදනයක් එන්න පුළුවන් නිසා අපි ඇන්ටිබයොටික් එකකුත් හිරාගත කරා. ඒ වගේම මේකට පෙනිසිලින් දෙන්න හොඳ නෑ කියලා කියනවා. මොකද පෙනිසිලින් දුන්නාම රෑෂ් එකක් එන්න පුළුවන්. ඒකට අපි මේ ටොන්සිලයිටිස් කියලා වරදවා වටහාගෙන පෙනිසිලින් දෙමුනොත් ඒක එච්චර හොඳ නෑ. රෑෂ් එකකුත් එන්න පුළුවන් කියලා තිබුණා. ඉතින් මේ රෝගියා දවස් 3ක් විතර රෝහලේ නැවතිලා හිටියා. අපි යාගේ කතන්දරයට ඔබට පෙන්නන්නම්. ඉතින් මේකට ඇත්තටම විශේෂ වූ ප්‍රතිකාරයක් නෑ. ඒකයි කියන්න තියෙන්නේ. රෝග ලක්ෂණ වලට තමයි අපි ප්‍රතිකාර කරේ. හොඳට බොන්න දෙන්න ඕනේ. මොකද කෑම අපිරියාවක් වගේ එන්න පුළුවන් මේකෙදි. ඉතින් ඇත්තටම හොඳට වතුර බොන්න දෙන්න ඕනේ. හොඳට දියර ආහාර දෙන්න ඕනේ. යානම් දවසක් විතර යනකොට එයාට ඇපිටයිට් එක ඇවිල්ලා එයා කෑම කන්න පටන් ගත්තා. ඉතින් උණ තිබුණේ නැහැ. ඒ හින්දා අපිට පැරසිටමෝල් එහෙම දෙන්න ඕනේ උනේ නැහැ. දවස් 3ක් IV ඇන්ටිබයොටික්ස් දීලා ඊට පස්සේ අපි යාට බොන්න ඇන්ටිබයොටික්ස් ටිකක් දීලා ඇරියා. liver අපි දැන් බලාපොරොත්තු වෙනවා නැවත යාව සතියකින් විතර යාගේ ECG එකක් කරන්න. තව liver functions දැන් يعني liver එකේ තත්ත්වය කොහොමද කියලා බලන්න blood test එකක් කරන්න. ඒ වගේම මේ මාව නම් ඉදිමිලා තිබුණේ නැහැ. ප්ලීහාව පොඩ්ඩක් ඉදිමිලා තිබුණේ. මම හිතන්නේ අල්ට්‍රාසවුන්ඩ් එකක් නම් නැවත කරන්න ඕන වෙන එකක් නැහැ. නමුත් මේ ටෙස්ට් එක අපි දිගටම තව සතියකට මෙඩිකල් වල දුන්නා යාට. මේ නැවත
වරක් මේක උරගන්නාසේ වෛද්‍යවරයෙක් විතරක් නෙමෙයි ෆිසිෂියන් කෙනෙක්. ඒ කියන්නේ සර්වාංග වෛද්‍යවරුත් බලන්න ඕනේ. අපි සර්වාංග වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබා ගත්තා මේකට. සතියකින් ඒ වෛද්‍යවරයව හමු වෙන කියලා අපි රෝගියාගේ ටිකට් කැපුවා. මේක ගැන ඔබ දැනගන්න ඕනේ. මොකද සෙන්ගෙඩි කියලා වරදව වටහා ගන්න පුළුවන්. ඒක අගිර සෙන්ගෙඩි කියලා දැනගන්නේ බැක්ටීරියා නෙමෙයි වෛරස් කියලා දැනගන්නේ ප්‍රධාන වශයෙන් ෆුල් බ්ලඩ් කවුන්ට් එකෙනුයි CRP එකෙනුයි බ්ලඩ් පිච් එකෙනුයි තමයි. ඊට පස්සේ මේ ලෙඩාට පෙනිසිලින් මතකතු නොදී ඉන්න ඕනේ. ඇන්ටිබයොටික් එකක් දෙනවා නම් ඒ වගේම මේක භයානක දෙයක් නෙමෙයි පොඩි දෙයක් කියන්න ඕනේ මේ ලෙඩේ එප්ස්ටයින් බා වෛරස් එකෙන් පස්සේ ලිම්ෆෝමා තත්ත්වයක් ඇති වෙන්න නහයේ මේ කෙරෝල නේසුබරින්ගියල් කාසිනෝමා කියන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් ලෙඩුන්ට. ඒ නිසා මේ ලෙඩුන්ව පොඩ්ඩක් ෆලෝ අප් කරන්නත් ඕනේ අපි. ලෙඩේ පටන් ගත්ත හැටි මොකද උනේ කියලා කියන්නේ? මුලින් ගුරාම ඉස්සල්ලාම උණ තිබ්බා. ඔව්. ඊට පස්සේ ඒ කවදා වගේද අද දැන් ඉස්සරේ කවද උණ ගත්තේ? උණ ගත්තේ 12-13 වගේ. 12-13 උණ ගත්තා. ඊට පස්සේ උණ හොඳ වුණා. උණ හොඳ නැත් එක්කම උගුරේ අමාරුව ආවා. මුකුත්ම කන්න බෑ, ගිලින්න බෑ. කඩයක් හිරවලා වගේ සම්පූර්ණයෙන්. ඔව්. ඊට පස්සේ තමයි හැබැයි උණ බහැලා තිබුණේ එතකොට. ඔය වොයිස් එක නිකන් කටේ පිට්ටු වගේ වොයිස් එකක් වෙකවද්ද? ඒ උණ හොඳ වෙනත් එක්කම තමයි අර ගිලින්න බැරි එකයි කන්න බැරි එක. ඒක තව කිව්වේ අර පිටිපස්සේ බෝල වගේ ඉස්කබල බිම තියන්න බැරුව ගෙඩි වගේක් දැවුණා. ඒක දවස් කීයක්ද? ඒක තාවේ 14 වගේ ආවේ. ඔව්. මේ බෙල්ලේ අනිත් පැත්තේ කුද්දෙටි අහුණාද වට? බෙල්ලේ දෙපැත්තේ. මේ දෙකද? නෑ පල්ලෙහා බෙල්ලේ අනිත් හරිය ඔය කුද්දෙටි එකක් දෙකක් තියෙන අහුන්නේ නැද්ද වට ඒවා? ඒව නම් අහුන්නේ නැහැ. මෙතන මේ ලොකු එක තමයි ડોක්ටර්ට වෙන්න පුළුවන් තමයි අහුන්නේ. ඔව් ඒක අහුණා. තව නහය බ්ලොක් වුණාද? නහය බ්ලොක් වුණේ නැහැ. නහය නිකන් මුකුත්ම නැහැ වගේ. කටින් තමයි හුස්ම ගන්න පුළුවන්. නහයෙන් හුස්ම ගන්න බෑ. බෑ. ඔව්. මේ නහය බ්ලොක් නේ කියන්නේ? නහය බ්ලොක් ඔයා ගෙරෙව්වද මේ දවල් ලෙඩේ හැදුවට පස්සේ ගොරවන්න පටන් ගත්තා. හයියෙන් ගෙරෙව්වා. ඔයාලට හුස්ම ගන්න අමාරුකොත් ඇත්තටම දැවුණාද? ඔව් අමාරුවක් දැනුණා. නිකන් මොකද ඇතුළට හුස්ම ගන්නකොට අමාරුයි වගේ. ආ? අර හුස්ම ගන්න බැරුව. ඒක හැබැයි ඉස්සර කවදාවත් එහෙම එකක් තිබුණේ නැහැ. දැන් මේ ග්ලැන්ඩියුලර් ෆීවර් කියලා මේ ලෙඩේට කියන්නේ. නැත්නම් එප්ස්ටයින් බා වෛරස් කියන එකෙන් හැදෙන්නේ. ඒක අපේ ඇඟේ තියෙන වසා පද්ධතිය තමයි බලපාන්නේ. වසා ගැටති කියන්නේ. ඔය ලොකු ගෙඩි පෙන්නන්නේ වසා ගැටති. ඊට අමතරව අපි වගේ ස්කෑන් එක කරාම ඔයාගේ මේ ප්ලීහාව ස්ප්ලීන් එක ගොඩක් ඉදිමිලා කිව්වනේ. ඒ වගේ liver enzymes උත් හොඳ නැහැනේ. liver enzymes වැඩි වුණානේ. ඒ කියන්නේ වසා පද්ධතිය තමයි අයිති අක්මාවයි ප්ලීහාවයි කුද්දෙටි ඔක්කොම අයිති වසා වලට. ඒතර ඔයගේ ඇඟ පුරාම වගේ ওই කුද්දෙටි බලපානවා. ඊට පස්සේ ඔයගේ අර ප්ලීහාව චූටක් ඉදිමිලා තියෙනවා. liver එක ස්කෑන් එකට ඉදිමිලා තිබුණේ නැහැ. හැබැයි ඒකේ enzyme වෙනස් වෙලා තිබ්බනේ liver enzyme. වෙන ඕක වෛරස් එකක්. එප්ස්ටයින් බා කියන වෛරස් එක නැත්නම් ග්ලැන්ඩියුලර් ෆීවර් කියන්නේ. බැක්ටීරියා නෙමෙයි. හැබැයි ඔයාලට ඇන්ටිබයොටික් දුන්නා මොකද ඔයාගේ අර ගොඩාක් මේ ඌර ඇතුලේ නිකන් අර බැඳිලා තිබ්බනේ කහ පාටට. ඒක නිසා මේ මොකද අපේ වයිට් සෙල් කවුන්ට් එක බැලුවාම ඒකෙත් තිබුණේ ඔයාගේ වෛරල් පික්චර් එකක්. CRP කියන්නේ බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකේ වැඩි වෙන එකක්. ඔයාගේ CRP වැඩි වෙලා තිබුණේ නැහැ. වයිට් සෙල් කවුන්ට් එකේ ලිම්ෆෝසයිට් තමයි වැඩි වෙලා තිබුණේ. ඒවා ඔක්කොම වෛරල් පික්චර් එකට. එතකොට දැන් මේකට වගේ ECG එකක් ගත්තානේ අපි. මොකද ඒක heart එකට බලපාන්න පුළුවන් ECG එකේ පොඩි පොඩි changes වගේක් තියෙනවා. එතකොට ඒක මයෝකාඩයිටිස් කියන තත්ත්වයක් එන්න පුළුවන්. නමුත් ඔය එකකටවත් බෙහෙත් නැහැ. ඒක තියෙන්නේ රෙස්ට් එක විතරයි. මම ඔයාලට කිව්වේ ගොඩක් රෙස්ට් කරන්න කියලා. දැන් එහෙම ඉන්න කියලා ඔය ඇතුළු කරෙත් ඒකයි. අර ගෙදර ගියාම ඔය වගේම රෙස්ට් වෙන්නේ නැහනේ. දැන් ඔයා අපි ටිකට් කැපුවත් ගෙදර ගිහිල්ලා රෙස්ට් එකේම ඉන්න ඕනේ. ඔයා නැතුවයි කියලා මේ සිනමන් ලයිෆ් එක වහන්නේ නැහැ හොඳේ. ඔයා මේ නිවාඩු දාලා හොඳ වෙනකන් ඉන්න. කලින් නිවාඩු ගත්ත එක ඇත්ත බට් ලීව් තියෙන්නේ රෙස්ට් කරන්න. සික් ලීව් කොච්චර තියෙනවද? තව තියෙනවා 7ක් විතර. අනේ ඒකත් ගන්න. ඔක්කොම ගන්න අවුරුද්ද දැන් ඉතර වේගන යන්නේ. මුලදි ගත්තේ නැහැනේ සික් ලීව්. ලීව් ගන්න රෙස්ට් එකේ ඉන්න වෙන මොකද විශේෂයක් නැහැ. මම ඇන්ටිබයොටික් බොන්න දෙන්නම්. දැන් ඉස්පිරිතාලේ හිටියයි කියලා දැක්කනේ අපි මොකද විශේෂ දෙයක් කරේ නැහැ. මේ අපි ෆිසිෂියන් කෙනෙකුට ලියුමක් දෙන්නම්. අර බලපු ડોක්ටර් එයාට අපවසරයක් පෙන්නන්න එයාට කිව්වලු ටෙලිෆෝන් එකෙන් ඉන්ෆෝම් කරන්න එයාට ඉතින් බලල්ලා කරන්න දෙයක් නැහැනේ. රෙස්ට් එකේ ඉන්නම අර මහන්සි වුණොත් තමයි හાર્ට් එකට බලපාන්නේ. ඔය දැන් අපි ඔය පුටුවේමයි මම ගේන්නත් කිව්වේ. ගෙදරදී පුටුවේ යන්න ඕනේ නැහැ. වොෂ්රූම් එකට එහෙම යන්න බට අදර්වයිස් ඇඳටම වෙලා ඉන්න. ඔය ලැප්ටොප් එක දිග අරගෙන work from home කරන්න නැතුව ඒ මොලේටත් දෙන්න නිවාඩුවක්. නේද? පිස්සුනේ. බාකින වෛරස් එක. මේක තමයි ඔය වසා පද්ධතියට ඇටැක් කරලා අපිට මේ ග්ලැන්ඩියුලර් ෆීවර් කියන ලෙඩේ හැදෙන්නේ. දැන් ලෙඩාගේ මේ විදිහට කුද්දෙටි බෙල්ලේ පේන්නම කුද්දෙටි තියෙන්න පුළුවන්. ඉස්සරහා තියෙන්න පුළුවන්, පිටිපස්සේ තියෙන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට ගිල ගන්න බැරුව ලොකුවට සෙංගෙඩි තියෙන්න පුළුවන්. අපි රුධිරය පරීක්ෂා කරාම බ්ලඩ් පිච්චර් කියන එක කරාම මේකේ මේ ඇබ්නෝමල් ලිම්ෆෝසයිට් කියලා જાතියක්
පේන්න ගන්නවා. දැන් අපේ ලෙඩාගේ ඒ විදිහට රුධිර පරීක්ෂාවේදී වැඩිපුර තිබුණේ මේ රුධිරයේ මේ සුදු රුධිරාණු වල ලිම්ෆොසයිට් කියන එක තමයි වැඩි වෙලා තිබුණේ. සාමාන්‍යයෙන් බැක්ටීරියා ආසාදනයක නියුට්‍රොෆිල් වැඩි වෙන්නේ. මෙයාගේ ඒකේ ලිම්ෆොසයිට් තමයි වැඩි වෙලා තිබුණේ. එතකොට ඒටිපිකල් ලිම්ෆොසයිට් කියලා තමයි ඒවට කියන්නේ. ලොකු වෙලා තියෙන සෙන්ගෙඩි දෙක. මේ සෙන්ගෙඩි දෙක මීට වැඩිය ගොඩාක් ලොකු වෙනවා. මේ දෙක අපේ ලෙඩාගේ මෙහිම ලං වෙන්නම මේ දෙක සෙන්ගෙඩි දෙක ලං වෙන්නම ලොකු වෙලා තිබ්බා. කහ පාටට පැච් එකක් තිබ්බා. බෙල්ල මේ බෙල්ල වේදනාවකුත් එනවා ලෙඩාට. ගිල ගන්න බැරි නිසා සාමාන්‍යයෙන් ලෙඩාව ඩිහයිඩ්‍රේට් වෙන්නත් පුළුවන්. ඒකට අවශ්‍ය වතුර හම්බෙලා නැතුව විජලනීය වෙන්න පුළුවන්. මසා පද්ධතියට බලපානවා. එතකොට ඒක බලපානවා අක්මාවට සහ මේ ප්ලීහාවට ලිම්ෆ් නෝඩ්ස් වල. එතකොට දැන් මේ අක්මාව පොඩ්ඩක් මේ තියෙන අක්මාව ඒක පොඩ්ඩක් ලොකු වෙන්න පුළුවන්. අපේ ලෙඩාගේ අක්මාව ලුඩු වෙලා තිබෙන්නේ නැහැ. හැබැයි මේ ස්ප්ලීන් එක එහෙම නැත්නම් ප්ලීහාව ලොකු වෙලා තිබුණා. එයාගේ මේ බෙල්ලේ කුද්දේටි තිබුණාට අමතරව liver එකේ රුධිර පරීක්ෂාවේ liver එකේ එන්සයිම් වල වෙනසක් තිබුණා. ඒ වගේම මේ හෘදය වස්තුවටත් පොඩි බලපෑමක් එන්න පුළුවන්. මයෝකාඩයිටිස් එන්න පුළුවන්. අපේ ලෙඩාගේ හෘදය වස්තුවටත් පොඩි බලපෑමක් තිබුණා. මොකද ECG එකේ පොඩි වෙනස්කම් වගේක් තිබුණා. කුද්දේටි කියන්නේ මේවා තමයි මේ ලෙඩාගේ ලොකු වෙලා තිබුණේ. අපේ ලෙඩාගේ මේ පෙන හිස් කබල ඔළුව තියෙන හරිය මෙන්න මෙතන තමයි ලොකු කුද්දේටියක් තිබුණේ. තව මේ සමහර ලෙඩුන්ගේ මේ බෙල්ල පිටිපස්සේ කන ළඟ නිකට යට ඒ වගේ මේ හරියට කුද්දේටි එන්න පුළුවන්. අපේ ලෙඩාගේ විශේෂයෙන්ම මේ කුද්දේටි දෙක තමයි ලොකු වෙලා තිබුණේ. බෙල්ල මේ පිටිපස්සෙත් පොඩි කුද්දේටි වගේක් තිබුණා. ඒතකොට දැන් මේ ලෙඩා ආපු ගමන්ම මම එප්ස්ටයින් බා වෛරස් එකේ ආසාදනය කියලා සැක හිරපු හින්දා මේ කුද්දේටි තියෙනවද කියලා පරීක්ෂාවකුත් කළා. සෙන්ගෙඩි දෙක මෙන්න මේ වගේ හොඳටම ලං වෙන්නම තිබුණා. මේ කහ පාටට ලොකුවට මේ කබොළු වගේ ඇලිලා තිබුණා. මේ සෙන්ගෙඩි දෙක ගොඩාක් ලං වෙලා තිබ්බ හින්දා තමයි එයා කිව්වේ යාට හුස්ම ගන්න අමාරුවකුත් තිබුණා කියලා. මොකද දිවෙත් ඇත්තටම සෙන්ගෙඩියක් තියෙනවා. මේ සෙන්ගෙඩි දෙකයි දිවේ තියෙන සෙන්ගෙඩිය තුනම එකතු වුනහම එයාට හුස්ම ගැනීමේ අපහසුතාවයකුත් මුල දවස්වල තිබිලා තියෙනවා.